ඉවසුවාති දන්නා හොඳටම හොඳයි. මොකක්ද කරන්නේ ඉවසලා? ඉවසලා කතාවක් තියෙනවනේ. මොකද්ද? ඉවසන දනා පුකවුලහට බඩගෙඩිය. පුකවුලහට ඇවිල්ලා ඇත්තේ කොහමද දැන් කොල්ලගේ? මේක නෙමෙයි ඔය. මොකෝයි? මට ඔය මොල හයි කළා තියෙන්නේ. මේක නේ මට මේ ඔයලගේ මේ පවුලේ විතර ටිකක් දැනගන්නවා. පවුල විතර දාන්නේ නැහැ කතා කරන්නේ නැහැ. ඒ වන්ද මන් දැක්ක පවුලට විතර වර වෙලා එම්මෝයිත් එකේ පොලිමේ ඉන්නේ. ඒ අපේ ආත්තම්මා. ඉතින් පවුලගේ විතරයක් නේ මං අහන්නේ. ගරාච්චි. අත්තේ කරකටුස්ති. නැහැ ඔය එහෙම ඩෙන්ගු මර්ධන වල හදාන්නේ නැහැ. මම තමයි ඩීඑම්. අපෝ උඹලා පැත්තට එන්න අපේ අදියව දාලා. අපේ ඒක නම් ඇත්ත. එන්න බා බලන්න අද නම් එන්න බා හොඳේ. අද නම් එන්න කොහොමද? කොහොමද ඔය අනුන්ගේ පවුල් වල විස්තර තමයි හොයන්නේ. හරිද? ඔයට කොහොම දැන් ඔය කය ගහන දෙන්නගේ පවුලක විස්තරයක් හොයනවා නම් මචං බල්ලෙක් ගන්න නැති පවුලක් හොයාගන්න. පල්ලේ එතකොට පවුලක් නෙවෙයි. පල්ලෙක් ගන්න නැතුව ඉන්න කොහෙද? එතකොට කරදරයක් නැහැ. එතකොට හොයන්න දෙයක් නැහැනේ. මේ දැන් හොයලා ඔය කය ගහනවා දෙන්නගේ පවුලේ කී දෙනෙක් විතර ඉන්නවද සාමාන්‍යයෙන්? අපේ පවුලේ වැඩි වෙනවා මල්ලි. පුංචි පවුලේ හතරල්ලුනේ. පුංචි පවුල නේද? අන්න ඒ වගේ තමයි 12 දෙනා. පුංචි පවුලක් වෙනවද? අපි දෙනා දෙක 12 දෙනා. ඇත්තේ? දැන් 12ක් වෙනකොට පුංචි පවුලක් මහ විශාල එකක් නෙවෙයි. එක බයිසිකල් එකේ යන්නේ අපි. 12 දෙනාම බුදුහාමේ බයිසිකලේ 12ක් යන්නේ කොහොමද? ඒ තරම් පුංචි පවුල. කොහොමද දැන් ඔය 12 දෙනා බයිසිකලේ යන්නේ? සීට් එකේ එක්කෙනා. මැද පොල්ලේ එක්කෙනා. සැන්ඩල් එකේ දෙන්න. බෙල් එකේ එක්කෙනා. බිල් එකේ යනවා. නෑ බෙල් එක ගහන්න උඹේ. විජවලේ ලාවට බෙල් එක ගහන්න එපා. පොල්ලේ ගිහිල්ලා ඒකවත් දාන්න කොහොමද? ඊට පස්සේ ඉස්සරහා පොල්ලේ තව එක්කෙනෙක් යනවා. දැන් පොළු කීයක් වෙනවද බයිසිකලේ එක? දැනට පොළු දෙකයි මගදී අහුවෙන පොළු දාගන්න. අහුණු තරමක් පොළු කරනවා ඉතින්. ඊට පස්සේ ඉතුරු සේමරමල යන්නේ පිටිපස්සේ ගරිජ් එකේ. මොකද බයිසිකලේ බයිසිකලේ පිටිපස්සේ වාඩි වෙලා ගරිජ් එකේ. කොහොමද ගරිජ් එක තියෙන්නේ? ඕල බයිසිකලේ පිටිපස්සේ ගරිජ් එක වාඩි වෙලා යන්නේ කාට කකුල් දෙක දෙපැත්තට දාලා. ඒක ගරිජ් එකේ යෝයි. ඒක ලැගිජ් එක. ලැගිජ් එක මොකෝ බං ගරිජ් එක මොකෝ. හත්දේ කියන්නේ. කොම්බදි මිලේ දොඩන්න. හොරු කට පුරාච්චුව. මට කියවෙන්නේ අතපල්ලේ හුලන් යනවා. ඒක තමයි. මේ එතකොට දැන් ඔය 12 දෙනෙක් ඉන්න පාවුලේ වැඩිමලා කවුද? වැඩිමලා මම. ඉස්සෙල්ලා ඉපදිනේ මම. ඒ මොලා ඊටන්තයි. ලොකු අයියා ගෙදර. දැන් වැඩිමලා මේ එක්කෙනා ඉස්සෙල්ලා ඉපදිලා තියෙන්නේ අරයයි. ලොකු අයියා ගෙදර. දැන් අපේ පවුලේ නම් ඉස්සෙල්ලා ඉපදිච්ච එක්කෙනා තමයි වැඩිමලා. අපි එහෙම උත්තිනා මචං. දැන් අපේ පවුලේ වෙන විදියක්ද? ඔව් ඔව්. හරි අපි ඔක්කොම කතා කරගෙන තමයි වැඩ කරන්නේ. බෙදා හදාගෙන තියෙන්නේ අපි. බෙදාගෙන කනවට පේනවා. ඔව්. එතකොට පවුලේ බාලයා. මා. බාලයාත් මල්ලිලා දෙන්නෙකුට බාලා. තව දෙන්නෙක් ඉන්න මල්ලිලා. මල්ලිලා දෙන්නෙකුට බාලා මල්ලි මේ. බාලා. එතකොට මල්තු මෙයා. මල්තු මෙයා නේ. ඒකම මම. ඔව් එයාට දුන්නා. දුන්නේ? දුන්නේ දැඩිය හොදා ගන්න දුන්නා නා. අද දීලා කරගන්න පුළුවන් මැදිය පොළ ඒක නෑ අපෝයි